ඔයාට තිතිලා තියෙනවද මේ හැමදේම දමලා ගහලා හතුරුදන් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? අපි අදම අතුරුදන් වෙලා අලුත් version එකකින් ආයෙත් එමුද? හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයාද ගොඩක් ඩිස්ට්‍රැක්ට් වෙලා තියෙන්නේ මේ අලුත් වෙන ලෝකෙත් එක්ක. හැමදේම ක්ලික් කරන සැනින් දේවල් සිද්ධ වෙන ලෝකෙක ඔයාට දැන් ඔයාගේ අරමුණත් අමතක වෙලා. කොටිම කිව්වොත් ඔයාට ඔයාවත් අමතක වෙලා. මේ හැම දෙයකින්ම දැන් ඔයාගේ මයින්ඩ් එක හෙම්බත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ කලබලකාරී පරිසරයෙන් මිදිලා ඔයාගේ වටේ තියෙන ටොක්සික් දේවල් වලින් ඈත් වෙලා ඔයාගේ මේ හැංගිච්ච අලුත් version එක මොකද්ද කියලා හොයාගන්න try එකක් දෙමුද? ඔයාව කාටවත් අඳුනගන්න බැරි තරම් වෙනස් කෙනෙක් විදිහට ඔයාට ආයෙත් එළියට එන්න පුළුවන් වෙයි. ඉතින් දැන් මේ ඩිසපියර් වෙනවා කියන එක ඔයා ගම රට දාලා යනවත් ජීවිතේ කලකිරිලා අතාරින එකවත් නෙමෙයි ඔන්න. හරි දැන් බලමුකෝ කොහොමද අතුරුදන් වෙන්නේ කියලා. ක්‍රම 3යි තියෙන්නේ. ඔන්න පළවෙනි ක්‍රමය තමයි ඔයා වටේ ඉන්න අයව අමතක කරලා ඔයා ගැන විතරක් ફોකස් කරන්න. ඇත්තම කිව්වොත් මිනිස්සුන්ට ඔයා කරන කියන දේවල් වලින් කිසිම වැඩක් නැහැ. සමහර අය ඔයා ගැන හොයලා බලන්නේ ඔයා කරන දේවල් වල අඩුපාඩු හොයලා ඔයා යන ගමන නවත්තන්න විතරයි. ඒ නිසා ඔයා ફોකස් කරන්න ඕනේ කවුරුත් ඔයා ගැන හිතන දේවල් ගැන නෙමෙයි. ඔන්න දෙවෙනි ක්‍රමය. ඔයාගේ ප්ලෑන්ස් ඔයා ළඟ විතරක් තියාගන්න. ඔයාටම රිද්ද ගන්නවා ඔයාගේ ගෝල්ස් ගැන අනික් අයට කියෝ යන්න ගිහින්. ඔයා ගැන ඔයා කරන දේවල් ගැන ඔයා විතරක් දැනගත්තම හොඳටම ඇති. හරියටම කිව්වොත් ඔයා අනික් අයට අභිරහසක් වෙන විදිහට ඔයාගේ දේවල් කරගෙන යන්න. ඔන්න අන්තිම ක්‍රමය. ඔයාගේ ගමන කාටවත් පෙන්වන්න යන්න එපා. ඒ ගමනේදී ඔයාගේ අතින් වෙන වැරදි, ඔයාගේ දාඩියේ කඳුළු දුක, සතුට, තරහ මේ දේවල් ඔයා ළඟ විතරක් තියාගන්න. මොකද යාලා දකින්න ඕන ඔයාගේ අන්තිම රිසල්ට් එක විතරයි. ඉතින් ඔයා හැම වෙලෙම අවైలබල් කෙනෙක් වෙන්න ඕන නැහැ. ඔයා කරන දේවල් අනික් අය දැනගන්න ඕනත් නැහැ. ඔන්න ඉතින් මෙන්න මේ ක්‍රම 3ෙන් ඔයාට දැන් අතුරුදන් වෙලාම යන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඕනනම් ඔය සෝෂල් මීඩියා accounts ටික කාලයකට delete කරලා දාන්න. මොකද ඔයා distract වෙන්න තියෙන සම්භාවිතාවය නම් ගොඩක් වැඩි. ඊළඟට අත්‍යවශ්‍යම කෙනෙක් ඇර ඔයාගේ වටේ ඉන්න toxic කට්ටියකිනුත් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. නිවාඩුවක් ගන්න පුළුවන් නම් පුරුදු වටපිටාවෙන් පොඩ්ඩක් ඈතට ගිහින් විවේකයක් ගන්න. හරි දැන් ඔය අතුරුදන් වුණාට පස්සේ ඊළඟට ඔයා මොනවද කරන්න ඕනේ? ඔන්න පළවෙනි දේ. මුලින්ම ඔයාව හොයාගන්න. ඔයාගේ දවස පටන් ගන්න තැන ඉඳන් ඔයාට වෙනස් වෙන්න පටන් ගන්න පුළුවන්. උදේම නැගිටින්න, ජිම් එකකට යන්න, හෙල්දි කෑම කන්න, වේලපහන් නිදා ගන්න, වෙනදා හොයපු අනුන්ගේ උපදූප නැතුව පොතක් කියවන්න පටන් ගන්න. ඔයාගේ කැරක්ටර් එක බිල්ඩ් කරන දේවල් වලට විතරක් අවධානය දෙන්න. ඔයාව ඉන්ස්පයර් කරන ලෝකෙ දින්න සුපිරි චරිතවල කතා පොඩ්ඩක් අහලා බලන්න. වෙනදට ඔයා පොඩ්ඩක්වත් අවධානය දුන්නේ නැති ඔයාගේ අපියරන්ස් එක ගැනත් දැන් හිතන්න පටන් ගන්න. ඔයා ලස්සනට තියාගන්න. රූපෙන් ලස්සන වෙන අතරේ ඔයාගේ මනසත් පොසිටිව් දේවල් වලින්ම ලස්සන කරගන්න. ඔන්න ඔය ඔක්කොම කරාට පස්සේ අන්තිම දේ තමයි ඔයාගේ අරමුණ හොයාගන්න එක. ඔයාට අලුත් වෙන්න ඕනේ මානසිකවද ශාරීරිකවද නැත්නම් සල්ලි වලින්ද කියලා ඔයා මුලින්ම හිතලා බලන්න. අන්නේ අරමුණට ඔයාව ගෙනියන ස්කිල් එකක් ඩෙවලොප් කරන්න පටන් ගන්න. ඔයාගේ සුවපත් ජීවිතෙන් ඈත් වෙලා ඔයා කවදාවත් කරලා නැති අලුත් දේවල් try කරන්න පටන් ගන්න. අන්නේ දේවල් වලින් ඔයාගේ අනාගතය වෙනස් කරන දේ හොයාගන්න. ඒක අලුත් බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හැමදාම කරන්න හීන දැකපු ජොබ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හීන දකින්න ඔයාගේ ලස්සන ෆිගර් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ දේට ඔයාට පාර කියන ස්කිල් එක ඔයා හදාගන්න. වැදගත්ම දේ තමයි මේ ගමන කොච්චර අමාරු වුණත් හතරින්න හිතන්නවත් එපා. මේ කාල සීමාව ඇතුලේ ඔයාටම ආදරය කරන්න පටන් ගන්න. ඉතින් එතකොට ඔයා ඉබේටම අලුත් කෙනෙක් වෙලා ඉඳී. හරි දැන් කොහොමද මේ අලුත් වෙච්ච ඔයා ආපහු එන්නේ? දන්නවද? ඔයාට අමුතුවෙන් දැන් ඒක ලෝකෙට පෙන්වන්න ඕන වෙන්නේ. ඔයා තව දුරටත් ලෝකෙ සතුටු කරන කෙනෙක් නෙමෙයි. මොකද ඔයා දැන් අවධානය දෙන්නේ ඔයාට මිසක් ඔයාගේ වටේ ඉන්න අයට නෙමෙයි. මෙන්න මේකට තමයි ඔයාගේ අලුත් version එක කියන්නේ. ඉතින් මේ අතුරුදන් වෙනවා කියන එක ජීවිතෙන් පැනලා යන එක නන් නෙමෙයි. මොකද ඔයා ඉස්සරහටම යන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ. ඔයාට පුළුවන් ආපස්සට දුවලා ගිහින් ඔයාට මගහැරුණ ෂෝට්කට් එකෙන් කාටත් කලින් ආයෙත් ඉස්සරහටම එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. ගිහින් එන්න.